හිතවතුනි, අද දින අපගේ ඉස්ලාම් සහෝදර සහෝදරියන් සිහි ගන්වන රමලාන් උත්සවයට මගේ සුබ පැතුම් මෙවෙලාවේදී එක් කරන්නට කැමැතියි. ඔවුන් උපවාස කාලයක් හමාරකොට දැන් නැවත ඔවුන්ගේ ජීවිතය තුළ ප්‍රීතිමත්ව ගත කරන මොහොතක්. අපි විශ්වාස කරනවා ඔවුන් හැම දෙනාටම දෙවියන් වහන්සේගේ කරුණාව සහ ආශිර්වාදය තුළ මේ උත්සවය සතුටින් සමරන්නට ලැබෙය කියා. ඒ වගේම කිතුණුවන් වන අපට මේ දින වැදගත් වනවා ඉස්ලාම් භක්තිකයන්ට මෙන්ම. ඉස්ලාම් භක්තිකයන් මෙය උපවාස කාලයක් හැටියට පවත්වලා තමයි දැන් මේ දිනයට ඔවුන් ඇවිල්ලා තියෙන්නේ. අපත් මේ ලෙන්ත කාලය, මේ චතාරික කාලය තුළ උපවාසය ගැන අපට විශේෂ මතක් කිරීමක් කරනවා. දැන් මේ උපවාසයේ අරමුණ ගැන අපි පළමු කොට සිහිගන්වමු. උපවාසය පිළිබඳව යේසුස් වහන්සේ දෙන ඉගැන්වීමේදී විශේෂයෙන්ම උන්වහන්සේ කිව්වා වූ දෙයක් තමයි ඒ කාලේ හිටියා වූ යුදෙව් ආගමික නායකයන් පරිසීන් ලියන්නන් වැනි අය ප්‍රසිද්ධ ස්ථානවල ඉඳගෙන උපවාස කළා. ඇයි මේ ප්‍රසිද්ධ ස්ථානවල? එතකොට හැමෝන්ටම ඔවුන් උපවාස කරන බව පේනවා. ඒ වගේම ඒක ගැන ඔවුන් ගැන අනිත් අය උදම් අනනවා. නමුත් යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා ඔබ මේ පරිසීන් වගේ ප්‍රසිද්ධ තැන්වල හැමෝන්ටම පේන්න හැමෝන්ටම කියමින් මේ උපවාසය කරන්න එපා. ඒ වෙනුවට ඔබේ ඇතුල් ගෙට වැදී ඔබ දෙවියන් වහන්සේ සමග මේ කාලය ගත කරන්න. මෙයින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ උපවාසය කියන එක කිතුණු අත්දැකීම තුළ දෙවියන් වහන්සේ සමග පමණක් අපි ගත කරන මොහොතක්. ඒ දෙවියන් වහන්සේ සමග ගත කරන මොහොතට කිසිම පිළිවෙලකින් බාධා වන ආකාරයේ ක්‍රියාවලියක් එතනට ඇතුල් වෙන්න බෑ. ඒ වගේම එය දෙවියන් වහන්සේ තමනුයි අතරේ කරන ගනුදෙනුවක් නිසා තමුන් නිශ්චල තැනක අනිත් අයට නොපෙනෙන ආකාරයෙන් තමුන්ගේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳව සෝදිසි කර බලන මොහොතක්. එම නිසා අපේ කිතුරු සම්ප්‍රදාය තුළ අපේ නීතියක් නෑ ඔබ උපවාසය කළ යුතුයි කියලා. සමහර අය මුළු දවසක්ම එම නැත්නම් දින 40ක් එහෙමත් නැත්නම් එක වේලක් ආහාර නොගෙන නිරාහාරව සිටිනවා. තවත් අය වතුර පමණක් බොමින් නිරාහාර කාලය ගත කරනවා. තවත් අය තමන් කන්න ආස කරන කෑම වර්ග ඔවුන් නවත්තලා ඒවා අනුභව නොකර චාම් ආහාර වේලකින් ඔවුන්ගේ උපවාසය කරනවා එන්න පුළුවන්. ඔබ කැමති පිළිවෙලකට ඒක සකස් කරගන්නට නිදහස තිබෙනවා. නමුත් එහි අරමුණ විය යුත්තේ ඒ මොහොත ඔබ දෙවියන් වහන්සේ සමග ගත කරන මොහොතක් හැටියට ඔබ ක්‍රියාත්මක වන්න. මේ චතාරික කාලය තුළ උපවාසය ගැන උතුම් අත්දැකීමක් දේව වචනය තුළින් ඔබ ලබා ගන්න. ඔබට යේසු පිහිටයි.